Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ මෙන්න මේ වගේ ලස්සන හරිම simple මලක් ගොතාගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට මතක් කරනවා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ channel එකට ඔයාලත් එකතු වෙන්න කියලා. එහෙනම් අපි දැන් යමු අපේ වීඩියෝ එකට. ඉතින් අපිට මේ මල ගොතා ගන්න අපිට අවශ්‍ය වෙනවා මේ වගේ crochet hook එකක්. මේක size එක 2.75 mm. ඊට පස්සේ කතුරක් සහ මෙන්න මේ වගේ wool බෝලයක්. ඔයාලා කැමති පාටකින් wool වර්ගයක් මේකට තෝරගන්න. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ වගේ නූල අල්ලගෙන slip knot එක මුලින්ම දාගෙන ඒකට chain 6ක් අපි ගොතා ගන්න ඕනේ. මුලින්ම chain 6ක් අපි ගොතා ගන්න ඕනේ. හරි, මෙන්න මේ විදිහේ slip knot එක දාලා chain 1යි chain 2යි chain 3යි chain 4යි chain 5යි chain 6යි. ඔන්න ඔය විදිහට අපි 6ක් මුලින්ම ගොතා ගන්න ඕනේ. අපි මේ ගොතාගත්ත chain 6න් අපි රින් එකක් තමයි හදාගන්න යන්නේ. ඒ හින්දා පළවෙනියට ගොතපු chain එකට මෙන්න මේ විදිහට දාලා අපි රින් එක හදා ගන්නවා. ඊට පස්සේ අපි රින් එක හදාගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට අපි chain 4ක් ගොතන්න ඕනේ උඩට. 1යි 2යි 3යි 4යි. chain 4ක් උඩට ගොතලා අපි triple crochet එකකින් මේ පළවෙනි පෙත්ත හදාගන්න තමයි දැන් හදන්නේ. කටුව දෙපාරක් කරකවලා රින් එක ඇතුලෙන් දාලා කටුව පළවෙනි මල් පෙත්ත හදාගන්න තමයි දැන් මේ හදන්නේ. හරි, පළවෙනි මල් පෙත්තට ඒ වගේ triple crochet 4ක් ගොතන්න ඕනේ. 4ක් ගොතලා ඊට පස්සේ මෙන්න මේ විදිහට chain 4ක් ගොතනවා අපි. chain 4ක් ගොතලා අපි මෙන්න මේ විදිහට රින් එක ඇතුලෙන් කටුව දාලා slip stitch එකකින් මලේ පෙත්ත අවසන් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට අපි මලේ පළවෙනි පෙත්ත ගොතලා ඉවර කරගත්තා. අපි ගොතන මේ මලේ පෙති 5ක් තියෙනවා. ඉතින් තව පෙති 4ක් මෙන්න මේ විදිහට ගොතා ගන්න ඕනේ. හරි, දැන් අපි දෙවෙනි පෙත්ත ගොතමු. මුලින්ම chain 4ක් මෙන්න මේ විදිහට ගොතා ගන්නවා. ඊට පස්සේ triple crochet 4ක් රින් එක ඇතුළට දාලා පෙත්ත ගොතා ගන්නවා. ඊට පස්සේ අපි ආයමත් chain 4ක් ගොතලා slip stitch එකකින් මලේ පෙත්ත අවසන් කර ගන්නවා. හරි, එහෙනම් අපි ඊළඟ පෙති තුනත් මෙන්න මේ විදිහටම ගොතා ගමු.
හරි අපි දැන් මෙන්න මේ විදිහට මල ගොතාගෙන ඉවරුණා. අපිට මේක අවසන් කරන්න මෙන්න මේ තියෙන නූල් කෑලි දෙක එකට අල්ලලා ගැටයක් දාගෙන වැඩි කොටස් දෙක කපලා අයින් කරගමු. හරි ඉතින් ඔන්න ওই විදියට තමයි අපි ඊටාම ඉක්මනින් ලේසියෙන්ම මලක් ගොතාගත්තේ. ඔයාලටත් පුළුවන් මේක try කරලා බලන්න. ඉතින් ඒ වගේම තමයි මම කැමති ඔයාලගේ අදහසුත් මේකේ පහලින් කමෙන්ට් කරගෙන යනවනම්. අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. මගේ වීඩියෝ එක දිගටම බලපු ඔයාලට thank you so much.